කවදා හරි හිතලා තියෙනවද බීච් එකේ නිවාඩුවක් ගත කරන එකයි හැමදාම ඔෆිස් යන එකයි මේ දෙක අතරේ තියෙන ඇත්තම වෙනස මොකක්ද කියලා? ඉතින් අද අපි මේ මූලාශ්‍රය ඇසුරෙන් හොයාලා බලමු කෙනෙක්ව නිකම්ම ගමනක් යන කෙනෙක්ගෙන් සංචාරකයෙක් බවට පත් කරන ඒ රහස මොකක්ද කියලා. හරි. එහෙනම් මෙහෙම පටන් ගමු. කෙනෙක් හැමදාම වැඩට යනවා. නැත්නම් යුනිවර්සිටි එකට යනවා. ඒ ගමනත් සංචාරයක් විදියට සලකන්න පුරුවන්ද? මේකට දෙන උත්තරේ සමහර විට හිතනවට වඩා ටිකක් විතර සංකීර්ණයි. මේක හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම වචන දෙකක වෙනස අඳුන ගන්නම ඕන. ඒ තමයි ගමන් කිරීම කියන එකයි සංචාරය කිරීම කියන එකයි. ඔව්, ඒ දෙක කියන්නේ එකක් නෙවෙයි. මෙන්න බලන්න. වම් පැත්තෙන් තියෙන්නේ කෙනෙක් ගෙදර ඉඳන් කැම්පස් යන එදිනදා සුපුරුදු ගමන. ඒක නිකන් ගමනක්. හැබැයි දකුණු පැත්ත බලන්න. යාළුවෝ ටික එකතු වෙලා දවස් දෙකට කඳු නගින්න ගිහින්. අන්න ඒක සංචාරයක්. වෙනස තියෙන්නේ ගමනේ, අරමුණේ සහ අත්දැකීමේ. මේ ටුවරිසම් කියන වචනේ ආපු තැනම ලොකු ඉඟියක් තියෙනවා. මේකේ මුල හොයාගෙන ගියාම අපි යන්නේ ලතින් භාෂාවට. ටෝනුස් කියන වචනෙට තේරුම කවයක් නැත්නම් රවුමක්. ඉතින් හිතන්න ගමනක් පටන් අරන් ඒ රවුම සම්පූර්ණ කරලා ආයෙත් ගෙදරටම එන එක. අන්න ඒක තමයි සංචාරයක හරයම. මොකද ආපහු ගෙදර ආවේ නැත්තම් ඒක සංචාරයක් නෙවෙයිනේ. ඒක සංක්‍රමණයක්. හරි. එහෙනම් දැන් අපිට දල අදහසක් තියෙනවා නිකන් ගමනකුයි සංචාරයකුයි අතර වෙනස ගැන. එහෙනම් කෙනෙක් ඇත්තටම සංචාරයකෙක්ද කියලා හරියටම දැනගන්න ඕනේ නම් මෙන්න මේ සරල නීති හතර දිහා බලවෝ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය මේකට දීලා තියෙන නිල අර්ථ දැක්වීම මුලින්ම බලද්දී ටිකක් විතර දිගයි වගේ පේනවා. සංචාරක ව්‍යාපාරයේ යනු පුද්ගලයන් තම සාමාන්‍ය පරිසරයෙන් බැහැරව පිහිටි ස්ථාන වෙත කියලා දිගට යනවා. ඒත් කලබල වෙන දෙයක් නැහැ. මේකේ තියෙන හරය හරිම සරලයි. ඔන්න බලන්න. සංචාරකයෙක් වෙන්න නම් මේ කරුණු හතරම සම්පූර්ණ වෙන්න ඕන. 1. තමන්ගේ සුපුරුදු පරිසරයෙන්, ඒ කියන්නේ ගෙදරින් පිට වෙන්න ඕන. 2. නිශ්චිත අරමුණක් තියෙන්න ඕන. හැබැයි ගිය තැනින් පඩි ගන්න රැකියාවක් කරන එක නෙවෙයි. 3. කාලය වැදගත්. පැය 24කට වඩා ඒත් අවුරුද්දකට වඩා අඩුවෙන් ඉන්න ඕන. 4 වෙනි සහ වැදගත්ම දේ ආපහු ගෙදරින් එන්න ඕන. අන්න ඒකයි කතාව. සරලවම කිව්වොත් සංචාරකයෙක් කියන්නේ తాවකාලිකව ගෙදරින් පිට වෙලා ආපහු වෙන. ඉතින් දැන් අපි දන්නවා සංචාරකයෙක් වෙන්න ඕන නීති 4. හැබැයි අද අපිට නිවාඩුවක් කියන එක හරිම සාමාන්‍ය දෙයක් වුණාට ඉතිහාසයේ හැමදාම එහෙම තිබුණේ නැහැ. අපි පොඩ්ඩක් අතීතයට ගිහින් බලමු මේ නිවාඩුව කියන සංකල්පය කොහොමද බිහි වුනේ කියලා. මේ කාල රේඛාව දිහා බලන්නකෝ. ආදි මිනිසා ගමන් කළේ ජීවත් වෙන්න, කෑම හොයාගන්න. ඊට ಶತවර්ෂ ගානකට පස්සේ බලවත් රෝම අධිරාජ්‍යය විනෝදයට සහ සුවතාගාරවලට ගියා. ඊට පස්සේ ආගමික භක්තිය මිනිසුන්ව දුරගමන් එක්කන් ගියා. ඊටත් පස්සේ ධනවත් පවුල්වල තරුණයන්ගේ අධ්‍යාපනයට ග්‍රෑන්ඩ් වර්ක් කියලා දෙයක් ආවා. ඒත් මේ හැමදේම වෙනස් කරපු එක දවසක් ආවා. මෙන්න මේක තමයි හැරවුම් ලක්ෂය. වර්ෂය 1841. තෝමස් කුක් කියන පුද්ගලයා සාමාන්‍ය මිනිස්සු 570 දෙනෙක්ට සිලිමක ගානකට දුම්රිය චාරිකාවක් සංවිධානය කරනවා. මේක තමයි ලෝකයේ පළවෙනිම පැකේජ් 2 එක විදිහට සැලකෙන්නේ. අද අපි දකින මේ දැවන්ත සංචාරක කර්මාන්තයේ මුල්ම බීජය වැටුනේ ඔතනදී තමයි. ඉතින් මතක තියාගන්න ඕන දේ තමයි ගමන් බිමන් යන එක අලුත් දෙයක් නෙවෙයි. ඒත් ඕනෑම කෙනෙකුට සංචාරය කරන්න පුළුවන් දෙයක් බවට එකපත් උනේ මෑත ඉතිහාසයේදී. හරි. එහෙනම් සංචාරය කියන්නේ මොකද්ද? ඒක පටන් ගත්තේ කොහොමද කියලා අපි දැන් දල අදහසක් ගත්තා. ඒත් දැන් තමයි වැදගත්ම ප්‍රශ්නෙට එන්නේ. ඇයි අපිට ගෙදරින් පිට වෙලා අලුත් දේවල් ගවේෂණය කරන්න මේ තරම්ම ආසාවක් ඇති වෙන්නේ? මේකට උත්තරය තියෙන්නේ මෙතන. ඇතරම චාරිකාවක් පටන් ගන්නේ එයාපෝට් එකකින්වත් බස් ස්ටෑන්ඩ් එකකින්වත් නෙවෙයි. ඒක පටන් ගන්නේ අපේම මනස ඇතුලේ. මේක හරියට චුම්බකයක වගේ. ඒක පැත්තකින් අපේ හිත ඇතුළෙම තියෙන දේවල් අපිව ගෙදරින් තල්ලු කරනවා. මේවට අපි කියනවා push factors නැත්නම් තල්ලු කිරීමේ සාධක කියලා. අනිත් පැත්තෙන් යම්කිසි තැනක තියෙන ආකර්ෂණය අපිව ඒ පැත්තට ඇදගන්නවා. මේවට කියනවා pull factors නැත්නම් ඇදගැනීමේ සාධක කියලා. අපි මුලින්ම බලමු මේ තල්ලු කරන බලවේග ගැන. මේවා සම්පූර්ණයෙන්ම අපේ ඇතුළෙන්ම එන දේවල්. ඉදිනදා ජීවිතයේ ඒකාකාරී භව, ඒ හිරවීමෙන් මිදෙන්න ඕනකම, ශරීරයටයි මනසටයි විවේකයක් දීලා නැවත ප්‍රබෝධමත් වෙන්න තියෙන අවශ්‍යතාවය, එහෙමත් නැත්නම් නොදන්නා දෙයක් දැක ගන්න තියෙන කුතුහලය. මේ හැමදේම අපිව ගෙදරින් පිටට තල්ලු කරනවා. එතකොට ඇදගන්න බලවේග මේවා තියෙන්නේ අපේ යන්න හිතන තැන. ඒ කියන්නේ ගමනාන්තයේම තියෙන ආකර්ෂණීය දේවල්.
ලස්සන මුහුදු වැරලක් වෙන්න පුළුවන්. අබිරහස් කැලෑවක් වෙන්න පුළුවන්. පෞරාණික නටබුන්. සමහර විට ඒ තැනට යන්නේක වියදම අඩු නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් උත්සවයක්, ක්‍රීඩා තරඟයක් වගේ විශේෂ දෙයක් නිසා වෙන්න පුළුවන්. ඉතින් ප්‍රධානම කාරණය තමයි සාර්ථක ගමනක් කියන්නේ අපව තල්ලු කරන හේතුවකුයි අපව ඇදගන්නා ස්ථානියකුයි අතර ඇතිවන නියම ගැළපීමක්. අපි හැමෝම තල්ල කරන්නේ ඇදගන්නේ විවිධ දේවල් නිසා. අපි හැමෝම එකම විදිහේ සංචාරකයෝ වෙන බෑනේ. දැන් බලමු මේ වර්ගීකරණය වලින් අමන් අයත් වෙන්නේ මොන කාණ්ඩයටද කියලා. පොඩ්ඩක් හිතන්න පුරුලන්ද කියලා. සමාජ විද්‍යාජය එරික් කෝහන් සංචාරකීන්ව දානෝ වර්ග 4ක පරිමාණයකට. එක කෙලවරකම ඉන්න ද ඩ්‍රිෆ්ට්. හිතන්නකෝ බෑක්පෑක් එක විතරක් අරගෙන කිසිම ප්ලෑන් එකක් නැතුව ගමක් ඇතුළටම ගිහින් ඒ මිනිස්සු එක්කම ජීවත් වෙන කෙනෙක්. ඊළඟට ඉන්නවා ද එක්ස්ප්ලෝරර්. මෙයා තමන්ගේ ගමන තනියම සැලසුම් කරගන්නවා, අලුත් අත්දැකීම් හොයාගෙන යනවා. ඊට පස්සේ ඉන්ඩිවිජුවල් මෑස් ටූරිස්ට්. මෙයා ටිකට්, හොටෙල් වගේ දේවල් ඒජන්ට් කෙනෙක් හරහා වෙන් කරගත්තත් ගමන යන්නේ තමන්ට ඕන විදිහට. අනිත් කෙළවරෙම ඉන්නවා ඕගනයිස්ඩ් මෑස් ටූරිස්ට්. මෙයා ඉන්නේ හරිම පහසු බබල් එකක් ඇතුලේ. හැමදේම කලින් සංවිධානය කරපු පැකේජ් එකක් හරහා තමයි එයා හැමදේම අත්විඳින්නේ. ස්ටෑන්ලි බ්ලොග් මේක දිහා බැලුවේ පෞරුෂත්වයේ පැත්තෙන්. ඔහු අන්ත දෙකක් හඳුනාගත්තා. එක පැත්තක ඉන්නවා ඇලෝසෙන්ට්‍රික්ස්ලා. ඒ කියන්නේ ත්‍රාසයට, අලුත් දෙයට අවදානම් ගන්න කැමති, කවුරුත් නොගිය තැන් හොයාගෙන යන අය. අනිත් පැත්තේ ඉන්නවා සයිකෝසෙන්ට්‍රික්ස්ලා. ඔවුන් පුරුදු වලට කැමති, හුරු පුරුදු ආරක්ෂිත තැන් වලට යන්න තමයි කැමති. කඳු මුදුනකට නගින්නද කැමති, නැත්නම් හැමදාම යන හුරු පුරුදු හෝටලෙම ඉන්නද කැමති. මේකෙන් Taman මොන වගේ කෙනෙක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් අපිට තේරෙනවා සංචාරකයෙක් කියලා එකම අච්චුවකට දාන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියන එක. ගෙදරින් පිට වෙලා රවුමක් සම්පූර්ණ කරන සරල ක්‍රියාවේ ඉඳලා අපේ ආශාවන් පිටුපස තියෙන සංකීර්ණ මනෝවිද්‍යාව දක්වා අපි සංචාරයේ කියන වචනේ ගැඹුරටම ගියා. ඒත් ලෝකෙ හරිම වේගෙන් වෙනස් වෙනවා. එතකොට අනාගතයේදී අපව ගෙදරින් එළියට තල්ලු කරන්නේ මොන වගේ දේවල් වෙයිද? මොන වගේ අලුත් ලෝකෙ වලින් අප වැදගනේද? සංචාරයේ මීළඟ පරිච්ඡේදය ලියවෙන්නේ අන්න ඊ ප්‍රශ්නවලට ලැබෙන උත්තරවලින්.